යාළුවනේ මම මාළු කඩේට යද්දී මම දැක්ක ෆයිටර් කෙනෙක් ටිකක් ලෙඩෙක් වගේ. එයා නිකන් හරියට පොඩි බෝතලයක ඔයගොල්ලෝ දැකලා ඇති ෆයිටර්ලා ඉන්නෝ. මට හරිම පව් කියලා හිතුණා. ඉතින් මම එයාව ගෙදර ගෙනාව යාව. ටිකක් ලෙඩෙක් වගේ හිටපු නිසා මම හැදුවේ නිකන් එයාට අර ඔයගොල්ලෝ YouTube එකේ දැකලා ඇති අර 20 days 100 days වගේ අර කට්ටිය වීඩියෝ කරනවා. අන්න ඒ වගේ වීඩියෝ එකක් තමයි අද ගෙනාවේ. අයි වැඩි විස්තර කිරීම කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්න මොකක්ද මම කියන්නේ කියලා. හරි එහෙනම් දැන් මෙතන ඉඳන් වීඩියෝ එක බලා ගන්න පුළුවන්. එහෙනම් let's go to the video. මේ ඉන්නේ මං ගෙනාපු මාළුවා. මං තව ටිකක් හොඳට පේන්න යාව වීදුරුවකට දාගත්තා. මෙයා මං දාන්න හිතාගෙන ඉන්නේ මම මේ පොඩි ටැංකියට තමයි. මෙයාව ඉතින් මේකට මෙහෙම දාන එක හොඳ නෑනේ. අර අනිත් මාළුත් ඉන්න නිසා. ඒක නිසා මුලින්ම මේකේ ඉන්න මාළු ටික මේ අල්ලගෙන මේකට දාගෙන ඉන්න ඕනේ. මේ ලොකු ටැංකියට. මම දැන් ඒගොල්ලෝ අල්ල ගන්න හදන්නේ. හරි එක්කෙනෙක් අල්ලගත්තා. මම ඒ වගේ ඔක්කොම ටික අස් කරගෙන මේ අනිත් ටැංකියට දාගෙන මේ වීඩියෝ කරන්නම්. මම ඔක්කොම මාල් ටික අස් කරගත්තා. දැන් මෙයාව අපි දාගමු. මේ ඉන්නේ. දාගත්ත ගමන් නම් මෙහෙම තමයි ඉන්නේ. එච්චර මේ එකක් නෑ. අර කඩේ අර පොඩි බෝතලයකනේ හිටියේ මෙයා. දැන් ඉතින් මම මෙයාගේ අදම පළවෙනි දවසේම ට්‍රීට්මන්ට් පටන් ගන්නෑ. අර යා උඩට යනවා. මේ එච්චර වරල් එහෙමත් ලොකුවට නෑ. හරිම පොඩි. එයා මේ කොහොම තමයි පළවෙනි දවසේ නම් ඉන්නේ. මම මෙයාගේ පළවෙනි දවසේම ට්‍රීට්මන්ට් පටන් ගන්න නැත්තේ මෙයාට වෙන මොනවා හරි එහෙම තියනවාද කියලා බලලා. එහෙම නිසා මට දවස් දෙක තුනක් මෙයාව බැලුවාම හොඳට අධ්‍යයනය කරන්න පුළුවන් මෙයාට මොකද්ද කරන්න ඕන ට්‍රීට්මන්ට් එහෙම කියලා. ටික වෙලාවක් ටැංකියට හුරු වුණාට පස්සේ තමයි මම මෙයාට කැම දාන්නේ. මේ දැම්ම කැම දාන්නේ නැහැ. පැය දෙකක් වගේ ටැංකියට හොඳට හුරු වෙන්න තියලා තමයි මම මෙයාට කැම දාන්නේ. ටික වෙලාවක් මෙයාට ටැංකිය හුරු වෙන්න තියලා තිබ්බා. සාමාන්‍යයෙන් පැය 3ක් වගේ තියලා තිබ්බා. පැය 3ට ටිකක් වැඩි. මේ සාමාන්‍යයෙන් ඉතර වෙලා තියන්න ඕනේ නැද්ද? දැන් මේ කැම ටික තියෙනවා. දැන් පොඩ්ඩක් දාලා බලමු. මම අතර පොඩ්ඩක් ගත්තා. ලොකු රියැක්ෂන් එකක් නම් පෙන්නන්නේ නැහැ. බලමු කනරිය. අන කන. ලොකු අවුලක් පේන්නේ නැහැ. අර වරල් වල එහෙම අවුල මෙයාගේ ලොකු සෞඛ්‍ය මට්ටමක් එහෙමත් පේන්නේ නැහැ. මේ කැම නම් අවුලන්නේ සාමාන්‍යයෙන් කනවා. ගොඩක් කැම දෙන්නත් හොඳ නැහැනේ. මේ දෙවනි දවසේ නම් එයා සාමාන්‍යයෙන් එයාගේ ටැංකිය මම දැක්කා. එයා සාමාන්‍යයෙන් එයාගේ ටැංකිය හොඳට මේ ඇවිදලා කරලා නෙමෙයි පීනලා කරලා ඉන්නවා. අතල් එකේ ඉන්න මේ එකක් තියෙනවා කලින් හිටිය පොඩි බෝල් එකකනේ. බෝල් එක නෙමෙයි මොකද්ද පොඩි ජෑම් බෝතලයකනේ. දැන් සාමාන්‍යයෙන් ටැංකිය වටේ ඇවිදිනවා. අර මේ පීනනවා. අර මුට්ටිය ඇතුළට යනවා. තව මම දැක්ක මේ වීදුරුව ගාව පොඩි පෙන වගේ හදලා තියෙනවා. පුංචි ගොඩක් ලොකුවට මේකක් හදලා නැහැ. ලොකුවට හදන්න සාමාන්‍යයෙන් මෙයාගේ එච්චර හොඳ සෞඛ්‍ය මට්ටමක් නැහැනේ තාම දෙවෙනි දවසනේ. මට ඊයේ මේ මාළු අස් කරද්දි ඒක යාළුවෙක් මගේ ඇරිලා. ශ්‍රිම්ප් කෙනෙක් ඉන්න මේ එක අස්සේ අර මුට්ටිය ගාව. එයාට නම් ලොකු හානියක් වෙන එකක් නැහැ මෙයාගෙන්. ෆයිටර්ගෙන්. ඒ වගේ දේවල් තමයි මට දෙවැනි දවසේ නම් මෙයාගේ දකින්න ලැබුණේ. දකින්න හම්බුනේ. මෙයා සාමාන්‍යයෙන් දැන් හොඳට පීනලා කරලා එහෙම ඉන්නවා. දැන් 4 වෙනි දවසේ තමයි මම මෙයාට ට්‍රීට්මන්ට් පටන් ගන්නෙ. මෙයාගේ ට්‍රීට්මන්ට් කරන්න තියෙන අර වරල් වල එහෙම
අර මේ සමහර තැන්වල නිකන් හිල් වගේ තියෙනවා. මේ කැම් එකෙන් නම් හරියට පේන්නේ නැතුව ඇති. අර යාන්තම් අර ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් අපි බලමු මෙයාට කරන්න යන ට්‍රීට්මන්ට් එකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් අපිට කොට්ටම්බ කොළ අවශ්‍ය වෙනවා. ඊළඟට තව මෙතනින් බ්ලූ එකක් නැත්නම් පිස්කයාරින් බ්ලූ එකක් දෙකම එකයි. එකක් ඕන වෙනවා. ඊළඟට ඕන වෙනවා ලුණු. මුලින්ම මේ කොට්ටම්බ කොලේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊළඟට මේ කොට්ටම්බ කොල ටික අපි මේම ෆයිටර් ඉන්න ටැංකියට දාගන්න ඕනේ. මෙහෙම දාගත්ත උඩින් ටිකක් වතුරත් එක්ක මික්ස් වෙන්න මම මේක පොඩ්ඩක් හැදිගා ගන්නවා. ඔයගොල්ලෝ ගෙදර තියෙන පොල් කටු හැන්දෙන් වගේ මේක හැදිගා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හොඳට හැදිගා ගන්න ඕනේ. දැන් මෙතනින් බ්ලූ ටිකක් ඕනවා. මම ඒන් ටිකක් මූඩියට දාගත්තා. මූඩියෙන් භාගයක් වගේ තමයි දාගත්තේ. මූඩියෙන් භාගයටත් අඩුයි 3 කාලක් වගේ. ඔයගොල්ලන්ව කළු පාටින් මූඩිය මේ වෙලාව පෙන්නේ මෙතනින් බ්ලූ තියෙන ටික තමයි. මේ ටික දාගන්න ඕනේ දැන් මේකට. හොඳට හැමතැනම විසිරෙන ආකාරයට මේ විදිහට දාගන්න ඕනි. වෙනවනේ මාර ලස්සනයි ඒක දැම්මාම අතර ලයිට් එකත් එක්ක. කොහමද ඒක දැම්මම තියෙන ගැම්ම? මම කලින් 4 වෙනි දවසේ කිව්වට 3 වෙනි දවසේ තමයි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඔයගොල්ලන්ට මේ වම් අත පැත්තේ උඩ බලා ගන්න පුළුවන් ඩේට් එක. දැන් මේ මෙතනින් බ්ලූ ටික අරවයි ලුණු දාන්න බැරි වුණානේ. ලුණු හැන්දක් විතර ඕන වෙනවා අපිට. මේ ගාන හැන්දක් වගේ මේ හැන්දක් නෙමෙයි තේ හැන්දක් වගේ මේකට දා ගන්න ඕනේ. ලුණු ටික නම් ටක් ගාලා යට බැස්සා. ඊළඟට දැන් නැවතත් ආයි හොඳින් හැදිගා ගන්න ඕනේ අපි මේක. මට කොළ ටිකක් මදි වගේ තේරෙන නිසා මම තව ටිකක් මේ ආකාරයෙන් මෙහෙම ටැංකිය වටේටම යන ආකාරයට දාගත්තා. දැන් අපේ ෆයිටර් මහත්තයා කම්පියුස් උංග වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් 4 වෙනි දවසේ වගේ වෙද්දි කොළ පාට වෙනවා. මේ 7 වෙනි දවසේ වෙද්දි මේක සම්පූර්ණයෙන්ම වගේ කොළ පාට වෙලා තියෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක්ත් වෙලා තියෙනවා. විශේෂ දෙයක් වෙලා නෙමෙයි මෙයා කරලා. මෙයා මෙතන පෙන කූඩුවක් හදලා. සාමාන්‍ය ෆයිටර්ලා ඒගොල්ලෝ මේ දැන් ගෑනු සතෙන් මේකට දැම්මොත් මේ පෙන කූඩුවේ තමයි ඒගොල්ලෝ බිත්තර දාන්නේ. ලස්සන ලොකු පෙන කූඩුවක් හදලා තියෙනවා. මේ කොට්ටම්බ කොළ දාලා කොට්ටම්බ කොළයි මෙතනින් බ්ලූයි දාලා දෙවෙනි දවසේ තමයි මේක හදලා තිබ්බේ. කොට්ටම්බ කොළ මට පස්සේ ඊළඟ දවසේ. දැන් අපි මේක ආයි අස් කරලා වතුර මේ අලුත් වතුර දාන්න ඕනේ. කලින් දාපු හැම කොට්ටම්බ කොළයක්ම වගේ යට ගිහිල්ලක් තියෙනවා. ඒ තියෙන කොට්ටම්බ කොළ ටිකත් අයින් කරන්න ඕනේ. මම දැන් දාලා තිබ්බ කොට්ටම්බ කොළ ටිකත් අයින් කරගත්තා. දැන් ඊළඟට මේකේ තියෙන වතුර අයින් කරගන්න ඕනේ. මේ මට තව දෙයක් කියන්න දිනවා. මේගොල්ලෝ මේ පෙන කූඩුවක් හදන්නේ ඒගොල්ලෝ මේ සතුටින් ඉන්නවයි කියන එක මේ ප්‍රකාශ කරන්න වගේ. එහෙම නෙමෙයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් පෙන කූඩුවක් හදනවා කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සතුටින් ඉන්නවයි කියන එක. මම මේකේ වෝටර් චේන්ජ් එකක් දෙද්දි මේ 3න් 2ක් වගේ තමයි මේ වෝටර් චේන්ජ් එකක් දෙන්නේ. මම 3න් 2ක වගේ වතුර ටිකක් අඩු කරගත්තා. දැන් තියෙන මේක ආයි පුරව ගන්න. හරි මම වතුර පුරවගෙනත් ඉවරයි මේකට. දැන් සම්පූර්ණ වෝටර් චේන්ජ් එකම කරලා ඉවරයි. 7 වෙනි දවසේ මම වෝටර් චේන්ජ් එකක් තමයි දුන්නේ. දැන් කලින්ට වඩා ආරයගේ වරල් දැන් ටිකක් හොඳයි. 12 වෙනි දවසේ මම ටැංකිය බලද්දි මට මේ ටැංකියේ නිකන් ගස් ටික පොඩ්ඩක් මේ වෙලා නිකන් ඒ ගස් මැරිලා වගේ දැක්කා. ඒක නිසා මම ගෙනාවා මෙන්න මේ ගස් වර්ගය. මේ ගස් වර්ගයට කියන්නේ ලුඩ්වීසියා රිපෙන්ස් කියලා. මේක දැන් අපි ටැංකියට දාගමු. මේක නිකන් හොඳ ලයිට් එකක තියෙද්දි රතු පාට වෙනවා. ඒක මම තියන්න බැලුවේ මුට්ටිය හැ පැත්තෙන් වගේ තමයි. දාලා බලමු. ලුඩ්වීසියා රිපෙන්ස්. හරි. මම ඒක තියෙන නිසා මේක මේ පැත්තෙන් තියෙන හයිඩ්‍රිල් එක අයින් කරගන්න.
හොඳනේ. එහෙම තියාගන්න පුළුවන්. හරි. මෙන්න මෙතන. එතනින් තියාගමු ලස්සනට. දැන් අපේ ෆයිටර් මහත්තයා ටිකක් හොඳට ඉන්නවා කලින්ට වැඩිය. කලින් දාපු අපි 3 දෙනාත් ඉන්නවා. මම අලුතෙන් මාළු ඇඩ් කරේ නෑ. මම මේක මේ ගලවලා පැල කරගන්න යන්නේ නෑ. මොකද මම මේ ෆයිටර්ගේ මේක ඉවරනාට පස්සේ මගේ මේක ප්ලාන්ටර් ටැංකිය තමයි ඉඳන්න හිතාගෙන ඉන්නේ. මම ප්ලාන්ටර් ටැංකිය රීබිල්ඩ් එකක් කරන්න හිතාගෙන ඉන්නේ. මේ සාමාන්‍යයෙන් කාපට් මෝස් එකක් වගේ එකක් දාලා. ඒ වීඩියෝත් ඔයගලන්ට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. කොහොම තමයි ඉතින් මම 12 වෙනි දවසේ මේකක් ගෙනාවා. ඉතින් ලස්සන රතු පාට ප්ලාන්ට් එකක්. අපේ ෆයිටර්ගේ ටිකක් වරල් එහෙම හොඳට විහිදිලා දැන් හැදිලා තියෙනවා. කොහොම තමයි ඉතින් 12 වෙනි දවසේ ගෙවුනේ. දැන් අදත් වෙනසක් කරන්න යන්නේ. අද වෙනසක් කරනවා කියන්නේ මම කලින් දවසේ ප්ලාන්ට් එකක් ඉඳුවානේ. දැන් ඉඳන්න යන්නේ මම තවත් ප්ලාන්ට් එකක්. ඒ ප්ලාන්ට් එක මේ වර්ගේ නෙමෙයි වෙන වර්ගයක්. ඒකත් මාරම ලස්සනයි. මේ තියෙන්නේ ඒ ප්ලාන්ට් එක. ඒ ප්ලාන්ට් එක මෙහෙම තිබ්බට වතුර දැම්මම මාරම ලස්සනයි. තව මේකේ පොඩියට මල් පොහොට්ටුත් තියෙනවා. ඒ කියන්නේ මේක මලක් පිපෙන්නවානේ මල් පොහොට්ටු තියෙනවා කියන්නේ. දැන් එහෙනම් අපි මේක මේ ටැංකියට දාගෙන බලමු. අන්න ගත්තා. හරි. දැම්මා. හරි ඔන්න දාගෙන ඉවරයි. මාරම ලස්සන ප්ලාන්ට් එක. අපේ ෆයිටර් අයියා ආයිත් කොන්ෆියුස් උංග බුංග වෙලා තියෙන්නේ. ගප්පිත් ඒකේ වටේම ලස්සනට පින ඉන්නවා. මේ එතකොට මම 12 වෙනි දවසේ කරේ මේ ප්ලාන්ට් එකේ ඉඳපු එක තමයි ඉතින්. දැන් අපි බලමු ඊළඟ දවසේ මොකද්ද උනේ. දැන් හරි. අපේ වීඩියෝ එකේ දවස් 20ක මේක ගන්න කරේ. දැන් සම්පූර්ණයෙන්ම දවස් 20ක් වගේම ෆයිටර් එක ඔයගොල්ලෝ කාලය ගත කරා මේ වීඩියෝ එකේ. දැන් අපි අවසානයේට මෙයා ගොඩක් පුංචි බෝතලයකනේ හිටියේ. දැන් මෙයා කලින්ට වැඩිය ගොඩක් හොඳින් ඉන්නවා. හරි. දැන් එයාට හොඳ ටැංකියක් එහෙම තියෙනවනේ. දැන් අපි එහෙනම් එයාට කැම ටිකක් දෙමු. හරි. ඔන්න දැන් එයාට කැම දෙන්න යන්න. එයයි කප්පි ඔක්කොම කනවා කෑම. දැන් කලින්ට වැඩිය ගොඩක් හොඳයි එයා. ගන්න කෑව. කලින් අර වරල් වල පොඩ්ඩක් ඉරිලා වගේ තිබ්බා. දැන් එහෙම නැහැ. තව මම ඔෆ් ද කැමරා මෙන්න මේ ප්ලාන්ට් එකත් හිටවුවා. තමයි ඉතින් අවසාන දවස් කිහිපේ මේක අවසාන දවස් ටික කිව්වට මම මෙයාව කාටවත් දෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේ අවසාන ටික තමයි මේ. තව මම මේ වීඩියෝ එකෙන් පස්සේ තව වීඩියෝ සීරීස් එකක් දාන්න හිතාගෙන ඉන්නවා රීබිල්ඩ් ප්ලාන්ටර් ටැංක් කියලා. ඒ කියන්නේ දැන් මගේ ප්ලාන්ටර් ටැංකිය තියෙනවානේ. ඒ ප්ලාන්ටර් ටැංකිය මම අලුතෙන් හදන්න යට කාපට් මෝස් එකක් එහෙම දාලා. ඒ වීඩියෝ එකට සෙට් වෙලා ඉන්න එහෙනම් බලාගෙන ඉන්න එක අනිවාර්යයෙන්ම දානවා. එහෙනම් මේ වීඩියෝ එකත් අවසානයට අවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ තව අර වීඩියෝ සීරීස් එකෙන් නැවතත් හම්බෙමු.